2026දී අධ්‍යාපනයට මොකද වෙන්නේ කියන එක හැමෝම බලාගෙන ඉන්න දෙයක්. ඇත්තටම 6 වසරට යන්න ඉන්න දරුවෝ හැම කෙනෙක්ම වගේ මේ වෙනකොට බලාගෙන ඉන්නේ අපිට 6 වසරේදී මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම මොකද්ද අධ්‍යාපනයට වෙන්නේ? ඇත්තටම 2026 ඉඳන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පටන් ගන්නවා. මේ වීඩියෝ එක ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන. ඔව් මේක පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ඇත්තටම අලුත් වැඩක්. දැන් අපි බලමු මේ ප්‍රතිසංස්කරණයේ අරමුණු මොනවද කියන එක. 21 වෙනි සතවර්ෂයෙන් සහ ඉන්න ඔබට ඇතිවන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම තිරසාර ජාතික සංවර්ධනයට සහ රටේ සාමයට දායක වෙන්න පුළුවන් පුරවැසියෙකු බිහි කරන එක තමයි මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉලක්කය වෙලා තියෙන්නේ. ඒකට අවශ්‍ය පදනම ඉදිරි දශක කිහිපය තුළ ඇති කරන එක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික ඉලක්කය. ඇත්තටම මේ විෂයමාලා ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණු රාශියක් තියෙනවා. ඒ අතරින් මෙන්න මේ අරමුණු ප්‍රධාන වෙනවා. විෂයමාලාවේ අදාළත්වය සහ ගුණාත්මක ඉහළ නංවන එක, දරුවන්ගේ ඉගෙනුම් පළ ඉහළ නංවන එක, විද්‍යාව හා තාක්ෂණ විෂය ධාරාවට දරුවන් ඇතුළත් වීම ඉහළ නංවන එක, තිරසාර සංවර්ධන ඉලක්කයන් සහ පුරවැසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මේකේ ප්‍රධාන අරමුණු වෙනවා. මීට අමතරව 21 වෙනි ශතවර්ෂයට අවශ්‍ය කුසලතා දරුවන් තුළ ඇති කිරීම, සමාජ සාධාරණත්වය සහ අන්තර්කරණය තහවුරු කිරීම, පාසල් ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීම, ජාතික අධ්‍යාපන ඉලක්ක හා අනුගත වීම, ඒ වගේම දරුවන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වයේ ප්‍රවර්ධනය මේ විෂයමාලා ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණු වෙනවා. වර්තමානයේ පවතින අධ්‍යාපන රටාවෙන් බැහැරව ගිහිල්ලා මේ ව්‍යවසායකත්වය ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපනය, ඒ වගේම ප්‍රජා සම්බන්ධතාවයන්, ඒ වගේම දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම, 21 වෙනි ශතවර්ෂයට දරුවා සූදානම් කිරීම වගේ දේවල් මෙම ප්‍රතිසංස්කරණයේදී ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන තියෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී අපිට පේන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. ඒ වගේම තිරේ පිටිපස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ පරිපාලන ශාස්ත්‍රයේ වෙන දේවල් රාශියක් තියෙනවා. ඒ අතරින් අපි 2026 ඉඳන් අපිට පේන්න වෙන දේවල් කීපයක් මම මේ වෙලාවේ ඉදිරිපත් කරනවා. 2026 අවුරුද්දේ පළවෙනි ශ්‍රේණියට සහ 6 වෙනි ශ්‍රේණියට විෂයමාලා ප්‍රතිසංස්කරණයේ ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. ඒත් එක්කම පළවෙනි ශ්‍රේණියේ සහ 6 වෙනි ශ්‍රේණියේ ඉඳන් අලුත් විෂය නිර්දේශයකට අලුත් ක්‍රමවේදයකට අධ්‍යාපන ක්‍රමය ආරම්භ වෙනවා. මේකෙදි බොහෝ විශේෂයෙන්ම දරුවන්ගේ ඇගයීම් ක්‍රමවේදය වෙනස් වෙනවා. ඒ වගේම පාසල් කාලය 7:30 ඉඳන් 2 දක්වා දීර්ඝ වෙනවා. ඇත්තටම දැන් 1:30ට ඉවර වෙන පාසල 2 දක්වා පැවැත්වෙනවා. ඒ වගේම දරුවන්ට ශාස්ත්‍රීය හෝ වෘත්තීය විෂය ධාරාවන්ගෙන් විෂය තෝරා ගැනීමේ අවස්ථාව මේකෙදි හිමි වෙනවා. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළවෙනි අපොස සාමාන්‍ය පෙළ විභාගය 2029 දී පැවැත්වන්න තමයි මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ. ඊට කලින් ඒ දරුවන්ට 9 වසරේදී කඩයිම් පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තට මේක විභාගයකටත් වඩා ඒ දරුවන්ගේ ගමන් මාර්ගයේ තීරණය කරන පරීක්ෂණයක් කියනවා. මේ වෙනස්කම් රාශිය අතරින් මම මේ වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වසරේ දරුවන්ට මොකද වෙන්නේ කියන එක. එයාලට තෝරාගන්න තියෙන විෂයන් මොනවද? විෂයන් කීයක් තෝරාගන්න ඕනද? එතකොට ඒකෙදී එයාලට ලකුණු ලැබෙන්නේ කොහොමද? විභාගයක් තියෙනවද? නැද්ද? වගේ ප්‍රශ්න කීපයකට මේ වීඩියෝ එකේ ඉස්සරහදී මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔය කට්ටියකින් ඉල්ලනවා. 2026 6 වසරට යන දරුවෙක් එයාට අනිවාර්ය විෂයන් 14කට මුහුණ දෙන්න වෙනවා. ඒ විෂයන් 14 සඳහා එයාට ක්‍රෙඩිට් එහෙම නැත්නම් සම්භාර 28ක් හිමි වෙනවා. ඒ වගේම එයා අනිවාර්යයෙන්ම ක්‍රීඩාවක් සහ සමිති සමාගම් ආදී දේවල් වලට සම්බන්ධ වීමෙන් තවත් අනිවාර්ය ක්‍රෙඩිට් දෙකක් උපයා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දරුවෙක්ට අනිවාර්ය විෂයන් 14ක් සහ සමිති සමාගම් ක්‍රීඩා ආදීන් සම්භාර 30ක් උපයා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම සෑම දරුවෙක්ම වැඩිදුර මොඩියුල 3ක්
තෝරා ගන්නට ඕන. ඒ වැඩිදුර මොඩියුල 3ට ඒ දරුවාට ක්‍රෙඩිට් 3ක් එහෙම නැත්නම් සම්භාර 3ක් හිමි වෙනවා. ඒ වගේම ඒ දරුවා තීරයක් මොඩියුල 2ක් තෝරා ගන්න වෙනවා. ඒ තීරයක් මොඩියුල 2 සඳහා ඒ දරුවට ක්‍රෙඩිට් එහෙම නැත්නම් සම්භාර 2ක් හිමි වෙනවා. ඊළඟට මොනවද මේ තෝරාගන්න වෙන අනිවාර්ය විෂයන් 14 කියලා අපි බලමු. මේ විෂයන් 14ට නෝට් දෙනවද? ඒවට සටහන් පොත් ගෙන යන්න වෙයිද? ඒ වගේ ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා. ඇත්තටම මේ අලුත් විෂය නිර්දේශයේදී අපිට එහෙම නෝට් ලියලා උගන්වන පරණ ක්‍රමවේදයෙන් බැහැරව අලුත් ක්‍රමවේදයකට හුරු වෙන්න වෙලා තියෙනවා. මේකෙදි හැම අනිවාර්ය විෂයකටම වාගේ මොඩියුල් කියලා පුංචි පොත් පින්චක් ඔයාලට ලැබෙනවා. එතකොට ඒ විෂයට කරන්න ඕන මොඩියුල් ගාන ඒවා සියල්ලම ඉදිරියේදී වීඩියෝ එකක මම පැහැදිලි කරන්නම්. එතකොට ඒ ක්‍රියාකාරකම් ලියන දේවල් සටහන් සියල්ල තබා ගන්න ඒ මොඩියුලේ යොදා ගන්නට පුළුවන්. 6 වසරේ පළවෙනි වාරෙදි මේක අලුත් අධ්‍යාපන ක්‍රමයක් අඳුන්වලා දෙන මුල්ම වතාව හින්දා ඔය මොඩියුල් සංඛ්‍යාවේ ගැටලු, මොඩියුල් බෙදා හැරීමේ ගැටලු, ඒ වගේ දේවල් නිසා සමහර විට සටහන් පොතක් භාවිතා කරන්න වෙයි. හැබැයි මේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ සටහන් පොතක සටහන් ලියන වැඩක් නෙවෙයි. මොඩියුලය සම්පූර්ණ කරලා ඒ මොඩියුලයේ අවසානයේ දරුවාව තක්සේරුකරණය කරලා ඒ දරුවාට හිමි ලකුණක්, හිමි ස්ථානයක් ලබා දීලා ඒ දරුවව ඇගීමකට ලක් කිරීමේ ක්‍රමවේදයක් තමයි මේ නව අධ්‍යාපන ක්‍රමයේ යටතේදී සිද්ධ වෙන්නේ. මෙතනදී සිද්ධ වෙන වැදගත්ම දේ තමයි දරුවව ඇගීමට ලක් කරන්නේ හැම මොඩියුලයක් අවසානයේදීම. මේ ඇගීම සම්භවන ඇගීමක් විදිහට තමයි සිද්ධ කෙරෙන්නේ. මේ දක්වා තිබ්බ විභාග ක්‍රමය අහෝසි වෙලා ගිහිල්ලා ක්‍රියාකාරකම් පදනම් කරගෙන දරුවාගේ හැකියාව පදනම් කරගෙන දරුවා ඇගීමකට ලක් කිරීමක් මොඩියුල අවසානයේ සිද්ධ වෙනවා. ඒ සඳහා ලකුණු දීමේ පටිපාටියක් එහෙම නැත්නම් රුබ්‍රික් එකක් සෑම මොඩියුල් එකකටම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ රුබ්‍රික් එක දරුවාව දැනුවත් කරනවා, ගුරුවරයා දැනුවත්ව ඉන්නේ. ඒ වගේම දෙමව්පියන්ටත් අවශ්‍ය නම් ගුරුවරයාගෙන් අහලා දැනගන්න පුළුවන් ළමයාට ලකුණු ලැබෙන මේ රුබ්‍රික් එක කියන්නේ මොකක්ද කියලා. එතකොට හැම මොඩියුලයක් අවසානයේම මේ රුබ්‍රික් එකකට අදාළව දරුවාට ලකුණු ලබා දීමක් සිද්ධ කරනවා. ඊට අමතරව තවත් සම්පින්ඩිත ඇගීමකින් ලකුණු 30ක් ලබා දෙනවා. ඒක කෙටි ප්‍රශ්න 30ක් එහෙම නැත්නම් 10ක් ඒ වගේ සම්පින්ඩිත ක්‍රමයකට ඒ ඇගීම් ක්‍රමය සකස් වෙලා තියෙනවා. මුළු ලකුණු 100 සම්පාදනය වෙන්නේ මේ විදිහට. සෑම මොඩියුල් එකක් අන්තිමටම ළමයා සුතත්ත්‍ය ඇගීමකට ලක් වෙලා ඒකට ලකුණු 70ක් සහ සම්භවන ඇගීමක්. මේ සුතත්ත්‍ය ඇගීම් ක්‍රමය හඳුන්වා දෙනවත් එක්කම මං හිතන්නේ විභාග ක්‍රමය අහෝසි වෙලා යනවා කියන එක හැමෝටම පැහැදිලි ඇති. එතකොට හැම මොඩියුලයක් අවසානයේම ඒ මොඩියුලයට අදාළ ක්‍රියාකාරකම් කිහිපයකට රුබ්‍රික්ස් මගින් ඇගීමක් සිද්ධ කරනවා. මේ ඇගීම සුතත්ත්‍ය ඇගීමක්. මේ සුතත්ත්‍ය ඇගීමට ලකුණු 70ක් ලැබෙනවා. ඒ වගේ මේක අවසානයේ පවත්වන සම්පින්ඩිත ඇගීමකින් තව ලකුණු 30ක් ලැබෙනවා. මේ ලකුණු 70යි 30යි එකතු වෙලා යම්කිසි මොඩියුලයක් අවසානයේ ඒ මොඩියුලයට ලකුණු 100ෙන් යම්කිසි ලකුණක් ලැබෙනවා. ඒ ලකුණ ඒ ළමයාගේ අවසාන GPA එක නැත්නම් අවසාන ලකුණ ගණනය කිරීම සඳහා සටහන්ව තියා ගන්නවා. එන්න අපි බලමු මොනවද දරුවෙක්ට 6 වසරේ පළවෙනි වාරෙදි තෝරගන්න වෙන අනිවාර්ය විෂයන් කියලා. අතරම මේවා තෝරගන්න නෙවෙයි අනිවාර්යයෙන්ම සියලුම දරුවන් විසින් කරන්න ඕන අනිවාර්ය විෂයන් වෙනවා. අනිවාර්ය විෂයන් 14ක් ගැන මම කීවා. මේ විෂයන් 14 තමයි මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, තොරතුරු හා sannivedana තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය, භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, ආගම සහ සාරධර්ම අධ්‍යයනය, සෞන්දර්ය අධ්‍යාපනය, ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය කියන මූලික විෂයන් 14ක් දරුවා අනිවාර්යෙන්ම මුහුණ දෙන්න ඕන. ඒ වගේම ක්‍රීඩා හා සමිති සමාගම් වලට සහභාගී වීම මේ දරුවා වාරයක් තුළදී අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. මේ දේවල් සිද්ධ කරාම දරුවට සම්භාර එහෙම නැත්නම් ක්‍රෙඩිට් 30ක් ලබා ගන්න පුළුවන්. මේකෙදි මේ අනිවාර්ය විෂයන් වලට අදාළ සම්භාර සංඛ්‍යාව වෙනස් වෙනවා. මව් භාෂාවට, ඉංග්‍රීසි භාෂාවට, ගණිතයට, විද්‍යාවට සම්භාර 3 බැගින් හිමි වෙනවා. ඒ වගේම
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට, තොරතුරු හා sannivedana තාක්ෂණයට, ජීවිතය සඳහා තාක්ෂණයට, ඉතිහාසයට, ඒ වගේම ආගම් සහ සාරධර්ම අධ්‍යයනයට, ඒ වගේම සෞන්දර්ය අධ්‍යාපනයට සම්භාර 2 බැගින් හිමි වෙනවා. ඒ වගේම දෙවන භාෂාව, භූගෝල විද්‍යාව, එතකොට පුරවැසි අධ්‍යාපනය, ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය වගේ විෂයන් වලට සම්භාර 1 බැගින් ලැබෙනවා. මෙහෙම සමස්ත සම්භාර සංඛ්‍යාව 28ක් මේ ප්‍රධාන විෂයන් 14ට දරුවට හිමි වෙනවා. ඒ වගේම දරුවා අනිවාර්යයෙන්ම ක්‍රීඩාවක් සහ සමිති සමාගම් වලට සහභාගී වීමක් සිද්ධ කරන්න ඕන. ඒකෙදී ඒ දරුවට තවත් සම්භාර 2ක් ලැබෙනවා. මේකෙදී ක්‍රීඩාවකට සහ සමිති සමාගම් වලට සහභාගී වීම පමණක් මේ සම්භාර 2 ලැබීම සඳහා ප්‍රමාණවත් කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දන්වලා තියෙනවා. දැන් අපි බලමු මොනවද මේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල් කියන්නේ කියලා. සෑම අනිවාර්ය විෂයකටම අදාළව, ඒ කියන්නේ අනිවාර්ය විෂයන් 14ටම අදාළව වැඩිදුර අධ්‍යයන මොඩියුලයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ වැඩිදුර අධ්‍යයන මොඩියුල් 14න් කැමැති 3ක් දරුවට තමන්ගේ රුචිකත්වය පරිදි තෝරාගෙන කරන්නට පුළුවන්. ඒ මොඩියුල් 3ට අදාළව ඒ ළමයාට සම්භාර එහෙම නැත්නම් ක්‍රෙඩිට් 3ක් හිමි වෙනවා. එතකොට විද්‍යාවට අදාළව වැඩිදුර අධ්‍යයනයේ මොඩියුල් එක තෝරාගත්තොත් අනිවාර්ය විද්‍යා විෂයට අදාළ මොඩියුල් 3ක් සහ වැඩිදුර අධ්‍යයනයේ මොඩියුල් ඒ ළමයාට හදාරන්නට පුළුවන්. මේ වගේ දරුවා කැමති විෂයකට අදාළව ප්‍රධාන විෂයන් 14න් කැමැති 3කට දරුවට වැඩිදුර අධ්‍යයන මොඩියුල් 3ක් තෝරාගෙන වාරය තුලදී කරන්නට පුළුවන්. ඊළඟ වාරයේදී මේ වැඩිදුර අධ්‍යයන මොඩියුල් වෙනස් කරලා වෙනත් විෂයකින් කරලා බැලීමේ හැකියාව දරුවට ලැබෙනවා. මේක තමයි විශේෂත්වය. මේ වැඩිදුර අධ්‍යයන මොඩියුල් 3 සඳහා දරුවට සම්භාර එහෙම නැත්නම් ක්‍රෙඩිට් 3ක් හිමි වෙනවා. දැන් දරුවන් විසින් මේ වෙනකොට සම්භාර 33කට අදාළව තෝරාගන්න ඕන විෂයන් මම හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් ඊට පස්සේ දරුවන් මේ පරිවර්තීය කුසලතා මොඩියුල කියන කොටසෙන්, ඒ කියන්නේ තීරයක් මොඩියුල කියන කොටසෙන් නැවතත් මොඩියුල 2ක් තෝරාගන්න වෙනවා. එතකොට මේක 6 ඉඳන් 9 දක්වා තියෙන මොඩියුල එකතුවක් මේ පරිවර්තීය කුසලතා මොඩියුල කියලා කියන්නේ. මේ මොඩියුල සම්භාරයෙන් කැමැති මොඩියුල 2ක් තෝරාගෙන ඒ දරුවන්ට ඉතිරි සම්භාර 2 උපයා ගැනීමේ අවස්ථාව තියෙනවා. අපි දැන් බලමු මේ පරිවර්තීය කුසලතා මොඩියුල කියන්නේ මොනවද කියලා. සාහිත්‍ය අගය කිරීම, මාධ්‍ය අධ්‍යයනය, සේවා අංශ අධ්‍යයනය, ගෝලීය අධ්‍යාපනය, සමාජ සේවා, සෞඛ්‍ය හා ක්‍රීඩා, සෞන්දර්ය අගය කිරීම, වෘත්තීය සූදානම සඳහා පදනම, ඩිජිටල් පුරවැසිභාවය කියන ඒවා තමයි මේ පරිවර්තීය කුසලතා මොඩියුල ගණයට අයත් වෙන්නේ. මේකෙදි 6 වසරේ පළවෙනි වාරයේදී ගෝලීය අධ්‍යාපනය කියන මොඩියුලයක් සහ සමාජ සේවා මොඩියුල 2ක් දරුවන්ට ලැබෙනවා. මේකෙන් කැමැති මොඩියුල ඒ මොඩියුල 3න් කැමැති මොඩියුල 2ක් දරුවන්ට තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ මොඩියුල 2න් ඒ දරුවන්ට අවසානයේ තවත් සම්භාර 2ක් උපයා ගන්නට පුළුවන්. ඔව්, මං හිතනවා මේ වෙනකොට 6 වසරට අලුතෙන් යන්න ඉන දරුවෙක්ට කරන්න ඕන විෂයන් මොනවද? ඒ වගේදී සම්භාර කීයක් සම්පූර්ණ කරගන්න ඕනද කියන එක පිළිබඳ මූලික දැනුවත් කිරීමක් හැමෝටම ලැබෙන්න ඇති කියලා. ඇත්තටම තව ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේම සයන්ස් විත් අකලංක YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕන කෙනෙක්ට මේ ගැටලු ගැන මගෙන් අහන්නත් පුළුවන්. ඒක මට වැදගත් වෙයි ඉදිරියේදී තව වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයාලට තියෙන ගැටලු සහ යෝජනා මේකෙදි කමෙන්ට් එකක් විදිහට දානවා නම් මම ඒක අගය කරනවා. ඒක මගේ ඉස්සරහා වීඩියෝ නිර්මාණය කරනකොට මොනවද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් පොඩි අදහසක් ගන්න උපකාරී වෙයි. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. අපේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික හඳුන්වා දීමේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ එක සම්බන්ධයෙන් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.